කළුතර හැංගුණු ලංකාවේ ටජ් මහල ගැන. මේ තමයි රිච්මන්ඩ් කාසල් මන්දිරය. කළුතර කළුගඟ අයිනේ අක්කර 42ක වතුරක් මැද තියෙන රිච්මන්ඩ් කාසල් මාලිගාව ගැන ඔයාලා අහලා තියෙනවද? මේක පිටිපස්සේ තියෙන හරිම සංවේදී වගේම අභිරහස් ආදර කතාවක්. 1910 දී වැඩ ආරම්භ කරපු මේ මාලිගාව 1914 දී වැඩ අවසන් කරලා තියෙනවා. මේ මාලිගාවේ අයිතිකාරය වුණේ පද්දිකාර මුදලිතුමා. ඒ කියන්නේ ආතර් ද සිල්වා විජේසිංහ. එතුමා ලංකාවේ නැති අමුතුම විදිහේ සුපිරි මාලිගාවක් හැදුවා. මේ මාලිගාව ඇතුලේ කාමර 16ක්, දොරවල් 34ක්, උඩු ජනෙල් 99ක්, ගඩොල් වීදුරු ඉතාලියෙන් සහ බුරුමෙන් ගෙනාපු දැව මාලිගාව ඇතුළේ ස්වභාවිකව ඒ කාලේ කූල් වෙන්න හදපු විශේෂ වායු සමීකරණ ක්‍රමයක් පවා තිබුණා. මේ මුදලිතුමා මේ මාලිගාව හදන්නේ Taman පණ වගේ ආදරය කරපු බිරිඳ වෙනුවෙන්. ඒත් ඔවුන් අවුරුදු 32ක් එකට ජීවත් වුණා. මොනතරම් සල්ලි තිබුණත් එයාලට ළමයි ලැබුණේ නැහැ. දරුවන් නැති දුක නිසා දෙදෙනා අතර අරුබුද ඇති වෙලා අන්තිමේදී බිරිඳ මුදලිතුමාව දාලා යනවා. මේ බිරිඳගේ නික්ම යෑමෙන් පසුව තමයි රිච්මන්ඩ් කාසල් මාලිගාවේ ශෝකාන්තය ආරම්භ වෙන්නේ. බිරිඳගේ නික්ම යෑමේ දුක දරා ගන්න බැරි වුණු මුදලිතුමා 1941 වර්ෂයේදී තමන් සතු වුණු මේ අති විශාල දීපල හා මාලිගාව අසරණ පිරිමි දරුවන්ගේ සුබ සාධනය සඳහා පරිත්‍යාග කරන්න තීරණය කළා. ඊට පස්සේ මේ මාලිගාවෙන් සබහටම සමගත්තු මුදලිතුමා බණ්ඩාරවිල ප්‍රදේශයේ හෝටල් කාමරයක තනිව ජීවත් වෙලා 1947 දී මෙලොව හැර ගියා. වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරලා comment එකක් දාගෙන යන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.